හලෝ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔයාලත් කැමතිද මෙන්න මේ වගේ සුපිරි AI thumbnails හදන්න. ඉතින් මේ වගේ AI thumbnails ඔයාලට ජෙනරේට් කරගන්න පුළුවන් සුපිරි AI tool එකක් එක්කම මේක ජෙනරේට් කරගන්න තියෙන prompt එක ඔයාම ලියාගෙන ඔයාටම ඔයාගේ thumbnail එක හදාගන්න හැටි තමයි අද වීඩියෝ එක මම කියලා දෙන්නේ. ඉතින් මේ වීඩියෝ ගොඩක් ඉන්ටරෙස්ටිං වීඩියෝ එකක් කියලා මම හිතනවා ඔයාට. ඉතින් ඔයා thumbnail හද Adobe Photoshop එක එහෙම නැත්නම් Canva Affinity එක ඒ වගේ tools use කරලා නම් ඔයා තාමත් ඒ thumbnails හදන්නේ ඔයාට කාලය ඔයාගේ වෙලාව ගොඩක් යනවා. ඔයාට ඔයාගේ content එකක් create කරන්න යන වෙලාවම එක thumbnail එකක් හදන්න යන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා අද වීඩියෝ එකෙන් මම කියලා දෙනවා ඊටමත් අඩු කාලයක් ඇතුළත ඔයාගේ thumbnail එක ඊටමත් professional look එකක් එන විදිහට AI thumbnail එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේ වීඩියෝ එකේ අන්තිම වෙනකම් ඔයාලට නැතිලින කියලා ආරාධනා කරනවා වගේම ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක හරහා සුපර් thumbnail එක generate කරගන්න වගේම professional look එකක් එන විදිහට ඔයාගේ face එක difference කරගන්න. එහෙනම් මේ වීඩියෝ එකට පළවෙනි subscribe button එක touch කරලා bell icon වල දාලා තියාගන්න. ඒ වගේ වීඩියෝ එකට like එකක් දාන්න. යාළුවෙකුට බලන්න share කරන්න. ඔයාලට ප්‍රශ්න දෙන්න පළවෙනි comment කරගෙන යන්න. යම් වීඩියෝ එකකට කොහොමද ඔයාටම කියලා professional look එකක් එන AI thumbnail එක generate කරගන්නේ කොහොමද කියලා බලන්න. හරි යාළුවනේ ඔයාලා කරන්න ඕන Google Chrome web browser එක open කරගෙන Google Gemini එකට යන්න ඕන. Google Gemini එකේ යන්න ඕන link එක මම පල්ලෙහා දාලා තියෙනවා. ඔයාලට පුළුවන් link එක touch කරලා එන්න. ඔයාලා මෙතන type කරගන්න පුළුවන් ඔයා හදන්න යන මෙතන create image කියන එක touch කරලා මේ විදිහට දාගන්න. දැන් මෙතනින් ඔයා Singlish එක කියන්නේ අපි අර WhatsApp message type කරන්නේ. ඉතින් අන්න ඒ විදිහට ඔයාලට පුළුවන් මෙතන type කරගන්න thumbnail එක හැදෙන්න ඕන කොහොමද කියලා. ඉතින් මම මෙතන type කරගන්නවා thumbnail එක හැදෙන්න ඕන කොහොමද කියලා. ඔයාලට පුළුවන් ඔයාලගේ normal භාෂාවෙන් ඒක type කරගෙන යන්න. ඉතින් යාළුවනේ මට ඕන එක මම මෙතන type කරගත්තා. ඉතින් මෙතන මම ලියලා තින්නේ මගේ අලුත් YouTube වීඩියෝ එකට thumbnail එකක් හදා ගන්න ඕන. මගේ face එක 100% reference වෙන්න ඕන. මම Samsung phone එකක් දකුණු අතේද iPhone එකක් වම් අතේද තියාගෙන ඉන්නවා. bold and yellow color text එකක් දාගන්න මෙන්න මේ විදිහට. මොකද්ද speed වැඩිම phone එක කියලා. ඒ වගේම මෙතනට අපි දාගමු full stop එක. හරි. ඒ වගේම කයින් කරගමු. ඒ වගේම 16:9 size එකට හදලා ඕන. professional look එකක් එන්න ඕන. තව ලයිට්ස් හොඳට තියාගෙන තියෙන්න ඕන. හරිද? ඔන්න විදිහට තමයි දුන්නේ. ඊට පස්සේ මෙතන මම දැන් කියලා දෙනවනේ මගේ face එක 100% reference වෙන්න ඕන කියලා. ඉතින් ඒ නිසා මම මෙතන මගේ image එකක් මෙතනට upload කරගන්නවා. ඉතින් මම මගේ face එක තියෙන හොඳ photo එකක් upload කරගත්තා. ඊට පස්සේ මෙතන fast කියන එක touch කරලා thinking කියන එකට දාගන්න. thinking කියන එකට දාලා මෙන්න මෙතන submit කියන button එක දුන්නට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේක submit වෙලා ඔයාලට හදලා දෙනවා සුපිරි ප්‍රොෆෙෂනල් ලුක් එකක් තියෙන thumbnail එකක්. ඉතින් මේක සම්පූර්ණයෙන් AI වලින් වෙන්නේ. ඔයාලට watermark එක අයින් කරගන්න හැටිත් මම දැන් අන්තිමට වීඩියෝ එකේදී කියලා දෙන්නම්. ඉතින් යාළුවනේ ඔන්න අන්තිමට මගේ result එක මම ඉල්ලපු විදිහටම සුපිරි ආය high quality ආය නියමව ආය ගන්නම දෙයක් නැහැ මේක. හරිද? ආයි කියලා වැඩක් නැහැ. මම දීපු ෆොටෝ එකේ face එකත් ගොඩක් හොඳට reference කරලා දෙනවා. ඒ වගේම දීප background එක සහ මේක දීලා දෙන හැමදේම වගේ මේක හදලා තියෙන විදිහේ ගොඩක්ම ප්‍රොෆෙෂනල් ලුක් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. Samsung phone එක සහ iPhone එක විතර තියෙනවා. ඉතින් මම අහලා තියෙන මොකක්ද ස්පීඩ් වැඩිම phone එක. ඉතින් මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් සුපිරි high quality thumbnail එකක් හදලා දෙලා දෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි යාළුවනේ මම thumbnails generate කරගන්නේ Gemini එක හරහා. දැන් අපි බලමු මෙන්න මේ watermark එක අයින් කරගන්නේ කොහොමද කියලා. ඉතින් watermark එක අයින් කරන්න ඔයාගේ phone එකේ නම් ඔයාලට application download කරලා යන්න පුළුවන්. නැත්නම් මේ විදිහට Google එකට ඇවිල්ලා ඔයාලට පුළුවන් type කරන්න watermark remove කියලා. ඉතින් watermark remove කියලා type කරගමන් එතන එනවා. watermark remove කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. මම මේක touch කරනවා. ඊට පස්සේ එනවා මෙන්න මේ වගේ වෙබ්සයිට් එකක්. මෙන්න මේ පළවෙනි වෙබ්සයිට් එකට යන්න. වෙබ්සයිට් එකට ගියාට පස්සේ මෙන්න මෙතන අප්ලෝඩ් කියලා එකක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ ඉමේජ් එක අප්ලෝඩ් කරලා සුපිරියට මේ තියෙන ඔයාලට බලා ගන්න පුළුවන් මේක පෙන්නලා තියෙනවා. තියෙන watermark එක remove කරගන්න පුළුවන්. ඉතින් watermark එක තියෙන සාමාන්‍ය මේ හරියනේ. එතකොට watermark එක මේ හරිය තියෙනකොට ඔයාලට පුළුවන් මේක මෙහාට ඇදලා අරගෙන මෙහෙම බලන්න watermark එක remove වෙලා නේද කියලා. ඉතින් මේ වෙලාවේ මම පෙන්නන්නේ නැහැ. ඔයාලගේ experience එක පළවෙන් කමෙන්ට් කරගෙන යන්න. watermark එක හරියටම මේක කිසිම issue එකක් නැතුව remove වුණාද කියලා. ඉතින් ඔන්න විදිහට professional look එකක් එන විදිහට AI thumbnail එක generate කරගත්තා. ඒ වගේ මම ඔයාලට පෙන්නවා Gemini එක හරහා ආපු ඒ watermark එක අයින් කරගන්න හැටිත් මම ඔයාලට අද වීඩියෝ එකෙන් කියනවා. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්නද කියලා. වීඩියෝ වැදගත් වුණා නම් වීඩියෝ එක like එකක් දාන්න. අපේ channel එක තාම subscribe කරලා එකතු වෙලා නැත්නම් පළවෙනි subscribe button එක touch කරලා bell icon වල දාලා click කරලා තියාගන්න. ඒ වගේම වීඩියෝ එක කවුරු හරි ඔයාගේ යාළුවෙක් කියනවා නම් අනිවාර්යයෙන් share කරන්න. ඒ වගේම ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් පළවෙනි comment කරගෙන යන්න. එහෙනම් මොනවද සුබ දවසක්. මම සිතර මෙතුළු ජය වේවා.